යාළුවනේ ඉතින් ඔන්න මදුවන්ද මොඩිෆිකේෂන් එකට ආපු අලුත් වැඩක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. මේ වාහනේ අපිට එන්නේ ඇමිලිබිටියෙන් නම් තමයි අපිට වාහනේ ගෙනත් දෙන්නේ අන්ඩර් කෝට් එක ගහලා පේන්ට් එකේ වැට් එක එඩිට් කරගෙන කුෂන් වැට් එක කරලා ටෙන්ට් එක දාලා සවුන්ඩ් සිස්ටම් එකක් දාලා මොඩිෆිකේෂන් එකක් දාලා තමයි වාහනේ ආවේ. ඉතින් අන්ඩර් කෝට් එක ගහනත් අපිට වාහනේ එන්ජින් එක තියලා වයර් හසුචිලා අපිට කරන්න බැහැ. සම්පූර්ණ මේ වාහනේ ගැලව කැලිවඩම ඉතින් අපිත් මේ වගේ පළවෙනි වැඩක් තමයි කරේ බ්‍රෑන්ඩ් නිව් වාහනයකට. ඉතින් මේ වැඩේ කරලා මම වීඩියෝ එකක් දානවා, කම්ප්ලීට් වෙච්ච වීඩියෝ එකක් දානවා. ඉතින් ඒකත් බලා ගන්නවාලා වාහනේ කොහොමද වැඩේ වුණේ කියලා. ඉතින් මම හිතනවා මේ වාහනේ කොහොමද ලස්සනට එයි කියලා. මොකද බ්‍රෑන්ඩ් නිව් වාහනයක් නිසා අපිට පිළිවෙලට වැඩක් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වාහනේ සම්පූර්ණ වෙනස් වෙලා ඇවිල්ලා තියෙන වයර් හරස් විදිහට එන්ජින් එකේ ඉඳලා සම්පූර්ණ වෙනස් වෙලා ඇවිල්ලා තියෙන කාබ් නැහැ, ඉන්ජෙක්ටර් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේමයි තනි ප්ලග් එක ගොඩක් වෙනස්කම් ගොඩක් ඇවිල්ලා තියෙන වාහනේ සම්පූර්ණ වයර් හරස් ඉඳලම කම්ප්ලීට්ම වෙනස් වෙලා තියෙන වාහනේ. මොකද අපි 2010 2015 2020 වෙනකන් ආපු වාහන එකක්වත් වගේ නෙමෙයි, සම්පූර්ණයෙන්ම වාහනේ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ගානක් තමයි ටිකක් වැඩි. ඉතින් මොනවා කරන්නේ ඉතින් ඒක විසරට බලමු මොන හරි වෙයිද කියලා. ඉතින් අපි හිතනවා සාධාරණ ගානකට ඉස්සරහට වාහනයක් ගන්න කාටත් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වාහනේ වැටි කරලා බලමු.